ආයුෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ ආරච්චි YouTube channel එකත් එක්ක. අද අපි ඔයාලට කියලා දෙන්න හදන්නේ ඔයාලා කවදාවත් අහලා නැහැ කියලා හිතන දේවල් 10ක් ගැන. ඉතින් යාළුවනේ ඔයාලා මේ දේවල් 10 කලින් දැනගෙන හිටියනම් ඔයා සුපිරි වැඩෙක්. බලන්නකො මේ දේවල් ඔයා දැනගෙන හිටියද කියලා. ඔයා මේ දේවල් 10 කලින් දැනගෙන හිටියද කියලා පහලින් කමෙන්ට් එකක් දැම්මොත් අපිට බලා ගන්න පුළුවන් කවුද වැඩිම ප්‍රමාණයක් දැනගෙන හිටියේ සුපිරි වැඩ කියලා. අංක 1. ඔබ නින්දට යන වෙලාවට වඩා උදේ අවදි වී සිටින වෙලාවේ උසින් අඩුයි කියලා ඔයා කලින් දැනගෙන හිටියද? එයට හේතුව වන්නේ අවදි වී සිටින විට කාටිලේජ හා අස්ථි මත ඇති කරන පීඩනය වැඩිවීමත් හා නිදාගෙන ඉන්නකොට එම අස්ථි හා කාටිලේජ මත ඇති කරන පීඩනය ලිහිල් වීමත් කියලා හොයාගෙන තියෙනවා. අංක 2. එකකට 26 බැගින් මිනිස් පාද දෙකෙහි අස්ථි 52ක් තියෙනවා. ඒක කොතරම් ඉහළ ප්‍රමාණයක්ද කියනවා නම් ඔබේ මුළු ශරීරයේ මුළු අස්ථි ප්‍රමාණයෙන් 4න් එකක් වෙනවා. අංක 3. මිනිස් ජීවියක උප්පත්තිය ලබන්නේ අස්ථි 300ක් පමණ සමන්විතවය. නමුත් තරුණ වියට පත්වන විට එයින් සමහරක් කාටිලේජ ලෙස වියලනය වී අස්ථි 206ක් පමණක් ඉතිරි වෙනවා කියලා ඔයා කලින් දැනගෙන හිටියද? අංක 4. ඔයාගේ සුළඟිල්ල ඔයාට එතරම් ප්‍රයෝජනයක් නැහැ කියලා ඔයාට හිතනවා ඇති. නමුත් ඔයා දන්නවද ඔයාගේ සුළඟිල්ල අහිමි වුවහොත් ඔයාගේ ශරීරයේ සමබරතාවය 150කින් අඩු වෙනවා කියලා දැනට පර්යේෂණ වලින් සොයාගෙන තියෙනවා. අංක 5. 1880 දශකයේ පමණ ලාමාස්කර් තෝමස් නැමැත්තා ඇමරිකානු ගණිකා නිවාසවලට දැඩි විරුද්ධත්වයක් දැක්වූ නිසා ඊට විකල්පයක් සෙවූ ඔහු නිව්යෝර්ක්හි කෝනි දූපතේ විනෝදාත්මක අංගයක් ලෙස රෝලර් කෝස්ටරය නිර්මාණය කරා කියලා ඔයා කලින් දැනගෙන හිටියද? අංක 6. ඔයා දන්නවද ඇමරිකාව තුළ කාන්තාවන්ට ඡන්දායිතිය හිමි වුණේ 1920 කියලා. නමුත් ඊට පෙර එනම් 1917 දී ජෙනට් රැන්කින් නම් කාන්තාව පිරිමින්ගේ ඡන්ද පමණක් ලබාගෙන එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට තේරීපත් වුණා කියලා ඔයා කලින් දැනගෙන හිටියද? අංක 7. අස්ථි යනු මිනිස් සිරුරේ ශක්තිමත්ම අවයවය වන අතර වර්තමාන විද්‍යාඥයින් පවසන පරිදි ඒවා වාණය වලටත් වඩා ශක්තිමත් කියලා සොයාගෙන තියෙනවා. අංක 8. ෆ්ලෙමින්ගෝ කුරුල්ලන් සැබවින්ම සිටගෙන සිටින්නේ ඔහුගේ ඇඟිලි මත කියලා ඔයා කලින් දැනගෙන හිටියද? උගේ දනහිස් පිහාටු වලට වැහී ඇති අතර පාදයේ නැමී ඇති කොටස වන්නේ විලුඹයි. අංක 9. ඔයා දන්නවද තම හිස කපා දැමූ පසුත් කැරපොත්තන්ට සති ගණනක් ජීවත් වෙන්න පුළුවන් කියලා? ඒ වගේම පසුපසට පියාඹියගේ එකම පක්ෂියා වන්නේ හමින් බර්ඩ් කියලා ඔයා කලින් දැනගෙන හිටියද? පියාසර කළ හැකි එකම ශීරපායි සත්වයා වන්නේ වවුලා කියලා ඔයා කලින් දැනගෙන හිටියනම් පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. අංක 10. පැරෂුටයක් නැමැතිව වාර්තා වූ ඉහළම පැනීම වාර්තා වෙලා තියෙන්නේ 1972 වර්ෂයේ. එය අඩි 33300ක් තරම් ඉහළ අගයක් කියලා ඔයා කලින් දැනගෙන හිටියද? ජෙට් ෆ්ලයිට් 367 නම් යුගස්ලෝවැකියානු යානයේ තිබූ බෝම්බයක් පුපුරා යාමෙන් එහි සිටි 27 දෙනෙකු මිය ගිය අතර චෙස්නා උලෝවික් නම් සර්බියානු ජාතික කාන්තාව එයින් පැනීමෙන් පසු මාස 16ක් රෝහලේ සිට සුවය ලබා ඇත. ඉතින් යාළුවනේ වීඩියෝ එක හොඳයි නම් channel එක subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එකෙන් ඔයා දෙයක් දැනගත්තා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙනම යන්න අමතක කරන්න එපා. එහෙනම් අපි ගිහින් එන්න බාගෙට කාපු මාරි බිස්කට් එකක් වගේ hina වෙලා ඉන්න.